ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ නිවුස් විත් ලියාරා මගේ YouTube channel එකත් සමගයි. මෙවැනි නවතම පුවත් දැනගැනීම සඳහා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා ඔක්තෝබර් 10 සිදු වූ උණුසුම් තත්වයකට සම්බන්ධව නවතොරතුරු වාර්තා වෙයි. පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් පසුගියදා මතු වූ අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම දැනටත් සිදු වෙමින් පවතිනවා. නවතම වාර්තා අනුව එම සිද්ධියට සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙන බව පොලිසිය පවසනවා. පොලිස් කාරුණික මූලාශ්‍ර අනුව පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් බොරලැස්කමූ ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගිය විට ඔහු නොසිටි බවද පොලිසිය සඳහන් කළා. අධිකරණ භූමියේ ඇති වූ මෙම සිද්ධියට පසුව නීතිඥ මණ්ඩලය සහ නීතිඥ සංවිධාන පක්ෂවලින්ද දැඩි විරෝධතා හඬක් එල්ල වී තිබෙන අතර පොලිස් අධ්‍යක්ෂක ජෙනරාල්ගේ නියෝගයෙන් විමර්ශන වැඩි දියුණු කරමින් පවතිනවා. ආරක්ෂකාංශ ආරංචිය අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම හා ප්‍රකාශ ගැනීම සිදුවන බවද අනාවරණය වී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියට අපගේ YouTube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.